brush එකක් නෙමෙයි. මාස් එකත් එක්ක තමයි ගනුදෙනු ඈ. හොඳට මතක තියාගන්න. මම මේ දැන් ටිකක් ඇඩ්වාන්ස් දේවලුත් එනවා ඈ. වැඩේ කරගෙන යනකොට අපිට ඔය ඇඩ්වාන්ස් දේවලුත් පොඩ්ඩක් කතා කරන්න වෙනවා. ඉතින් බලන්න අපි සති දෙකයි ක්ලාස් එක ගියේ. එතකොට යම් කමාන්ඩ් ටිකෙන් ටික ඉගෙන ගන්නවා. දැන් මම ඔන්න ඉගෙන ගත්තා. මෙතන solid color එක දීලා තියෙනවා. දැන් මම brush එක අරගෙන general brush වල තියෙනවා soft brown brush එක. මම මේක පොඩ්ඩක් අරගන්නවා. අරගෙන මම පොඩ්ඩක් වෙන්න ඇඩ්ජස්ට්මන්ට් කරනවා. මම නිල් පැහැයට මෙයාව ගේනවා. මගේ වර්ණය නිල්. මම මෙයාගේ සේරම නිල් පැහැයට ගේනවා. ඔන්න බලා ගන්න. මට අවශ්‍ය ඉමේජ් එක මම නිල් පැහැයට ගත්තා. මම කලර් ටෝන් එක මගේ අවශ්‍ය කලර් ටෝන් එකට ගත්තා. දැන් දැන් තියෙන කලර් අපිට ඕන මේකේ soft light දාලා බලන්න පොඩ්ඩක් වෙනස් වෙයි. මෙතන blend bond එකේ soft light. ඒ soft light එක ලොකු වෙනසක් කලර් පේන්නේ නැහැ. හැබැයි අර yellow ගතිය අයින් වෙලා අපිට යම් කිසි මට්ටමකට පේනවා. හැබැයි colors එක පැත්තට ගියොත් අපි බලමු colors කියන අවස්ථාව තනි කරම අපිට colors දැන් ඔය අවස්ථාව. එතකොට ඔන්න අපි color එක change කරගත්තා අපිට අවශ්‍ය දැන් නේද? දැන් මම තිබ්බේ වෙනම වර්ණයක තිබ්බ image එක මගේ color tone එක මම දාගෙන තියෙන නිල් පාටට මම ගෙනවා. දැන් ඕන වෙලාවක color එක change කරන්න පුළුවන්. දැන් මෙතන double click කරලා ඕන color tone එකකට මේව ගෙනියන්න පුළුවන්. අවශ්‍ය තැනක අවශ්‍ය color tone එකට. ඒක අවශ්‍ය තැනකට ඕන විදිහට ගෙනියන්න පුළුවන්. බතු ඔය ඩිසයින් වලදී මෙහෙම කරන්න ඕන අපිට. අවශ්‍ය තැනට අරන් යනවා. එහෙනම් අපි ඔන්න ඉගෙන ගත්තා solid color කරන්න. color tone එකකට අපි කොහොමද මේක අරන් යන්නේ කියලා. දැන් ඉස්සරලා තිබ්බ color tone එක මෙතන. දැන් මෙතන ඕන්න මේ මට මේ මොන්ට්‍රේ ටිකක් කලර්ස් වගේ පෙවුනා නම් හොඳයි කියලා හිතනවා. ඒක නිකන් නිල් පාටම වෙන්නේ නැතුව මට මේ නිකන් හිතෙන දේවල් ඈ. පළවෙනි ඩිසයිනින් කරනකොට දැන් මොකද කරන්නේ? අපි X ගහලා black එක ගන්න අපි ආයෙ නැවත මතු කර ගන්නවා. බය වෙන්න දෙයක් නැහැ. අවශ්‍ය ගානට select කරලා මතු කර ගන්න පුළුවන්. ඒකත් පොඩි adjustment එකක්. හරි. දැන් මේකේ තියෙන්නේ නිකන් yellow color එකක්. මේ මූණට yellow light එකක් අපිට ඕනනම් දාන්න පුළුවන් දැන්. තවත් solid color එකක් ගන්න. layer ගන්න. okay කරන්න. control I දෙන්න. දැන් මොකද කරන්න ඕනේ? මේකට අපිට මේ yellow color එක තියෙන්නේ. මම දෙනවා මේ හරියට පොඩි දිස්නයක් වෙන white color එකක්. දුන්නා. එන්න පුළුවන්. ඊට පස්සේ brush එක අරගෙන මේ පොඩ්ඩක් මෙන්න මේ හැරි දෙන්න බලන්න. මෙතනදී soft light දෙන්න. නැත්නම් colors ම දෙන්න නැත්නම් soft light හරිය නැත්නම් colors එක හොඳයි. හොඳට පුළුවන් අපිට මේක තව opacity අඩු කරලා ඔන්න opacity අඩු කරන brush එක අඩු වැඩි කරගෙන වැඩි වල දාගන්න පුළුවන්. මේක ඩිසයින් එකක්ම කියලා හිතලා නෙමෙයි මම කරන්නේ. ඔයාලට අවශ්‍ය කමාන්ඩ් ටික කියලා දෙන්න මතක තියාගන්න හැමෝම. ඩිසයින් එකට ඔයාලට මේ ඕන ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරලා වැඩේ කොට දාගන්න පුළුවන්.
plus දාන්න. dot light අපි plus දාලා කරමු. අපිට වැඩියෙන් આવොත් x කැව මාරු කරගත්තා. නොවිදියට අපිට වැඩි මොකට දාගන්න පුළුවන්. එහෙමනම් දැන් ඔන්න තව ටිකක් ඉගෙන ගත්තා. දැන් අපි පොඩ්ඩක් යමු ඩිසයින් එකත් එක්ක. දැන් මේ Photoshop කියන එක මට පේන්නේ නැහැ. මට පොඩි මේකට වටේට පොඩි දැකලා තියෙනවා. ඒත් සමහරට පොඩි වටේට white line එකක් ඒ වගේ දෙයක් ගිහිල්ලා තියෙනවා. මට හිතෙනවා මේකට white line එකක් දාන්න වටේට මොකක්ද වෙන්නේ කියලා බලමු. මෙන්න මෙතන තියෙනවා ඔයාලට අපි කියනවා layer style. මෙන්න මේකට කියනවා layer style. right click කරලා blending option ඔයාගේ layer උඩ right click කරපුවම කියනවා blending option. මෙන්න මේ blending option එක කියන්නේ අපි ඉස්සරහට නැවත මේ option එකෙන් සෑහෙන දේවල් අපි කරනවා. එතකොට අපි ඉස්සරහට බලමු අපේ දේවල් යනකොට. එතකොට මේ layer style එකට ආපුවාම ඔයාලට තියෙනවා මෙන්න මේ අකුරු bevel emboss කරන්න පුළුවන්. ඔන්න මම bevel emboss එකක් දෙනවා මේකට පොඩි emboss ගතියක් මේ අකුරට. මම emboss කරනවා පොඩ්ඩක්. අර පුළුවන් opacity එක අඩු වැඩි කරගන්න emboss එකේ emboss වර්ග තියෙනවා outer bevel. මම outer bevel inner bevel emboss ඔන්න emboss එකක් තියෙනවා. අපිට එක වැඩි කරමු emboss එකේ. ඔන්න මම පොඩ්ඩක් edit size එක වෙනස් කරලා මේ emboss එක හදා ගන්නවා. ඊට පස්සේ මට අවශ්‍ය වෙන stroke එකක්. ඔන්න මම stroke එකක් දානවා. stroke එක විශාල වැඩි මම අඩු කර ගන්නවා stroke එක. මම stroke එක ගෙනවා මේ තැනට. මට දැන් stroke එක ඕනනම් අපිට කලර් එක change කරගන්න පුළුවන් stroke එකේ අවශ්‍ය ඕනම කලර් එකක්. මෙන්න මෙතන කලර් කියන stroke එකේ කලර් කියන තැන click කරන්න. එතකොට මම මේකට දානවා outer glow එකක්. outer glow එකක්. මේකේ මම normal දාගෙන outer glow එක දෙන්නම්. outer glow එක මම නිකන් gradient color එකකට යනවා. මෙන්න මෙතන තියෙනවා gradient color අවස්ථාව. ඒ වගේම තියෙනවා solid color අවස්ථාව. අපිට මම outer glow එකක් යනවා. outer glow එක opacity එක අඩු වැඩි කරගන්න පුළුවන්. outer glow එකේ size එක අඩු වැඩි කරගන්න පුළුවන්. මේ විදිහට. ඔව් දැන් වෙනත් පැත්තකට අරන් ගියා ඩිසයින් එක. ඔන්න දැන් වෙන පැත්තකට යන්නේ. ඉස්සෙල්ලා තිබ්බ ඩිසයින් එක නෙවෙයි. මම command කියලා දෙමින් ඉස්සරහට යනවා. ඔයාලට පුළුවන් මේ command භාවිත කරලා ලස්සන image නිර්මාණය කරන්න. දැන් පොඩ්ඩක් වැඩේ කරන්න විතරයි තියෙන්නේ. ඒක ඔයාලා මහන්සියලා පොඩ්ඩක් කරා නම් ඒ ඇති පුතේ ආගෙන ඉදී පුතේ ඔයාලට මේක කරන්න තියෙන්නේ. මිනිසරේ ගොඩ යන්න පුළුවන් වැඩක්. මහන්සියෙන් අවශ්‍ය නැහැ. මිනිසරේ develop කරගෙන යන්න. එහෙමනම් දැන් බලමු අපි තව පොඩ්ඩක් මම කියපු දේ එක්ක දැන් අපිට adjustment කරගන්න. දැන් මට මෙන්න මේකේ තෝරන කලර් එක දැන් change කරගෙන ඉන්න හැකියාවක් තියෙනවා. ඒ design එක ප්‍රමාණයකට වෙනස් වුණා දැන් අපිට ඉගෙන ගත්තා යම් කිසි tools ටිකක් bevel emboss ඉගෙන ගත්තා දැන් එහෙනම් අකුරු emboss කරන්න අපිට පුළුවන්. දැන් ඔය සමහරකට ඔයාලා දැකලා ඇති අර ගත්තොත් එහෙම ඉන්ටර්නෙට් එකේ මේ අකුරු හුඟක් දුරට emboss කරලා තියෙනවා මෙන්න මේ ආකාරයට. ඉතින් ඔන්න ඔක lay style වලින් තමයි කරන්නේ. ඉතින් පොඩ්ඩක් දැන් පොඩ්ඩක් ඔයාලගේ මේකට දාගන්න. එතකොට ඔයාලා මේ වීඩියෝස් බලන්න පුළුවන් කොහොමද මම YouTube අප්ලෝඩ් කරනවා මේවා. එතකොට ඒකෙන් ඔයාලට බලන්න පුළුවන්. එතකොට ඔන්න ඔය විදිහට අපේ අද දවසේ වෙනසක් කරා. දැන් මේ දෙකම කලර්ස් ඇඩ්ජස්ට්මන්ට් කරනකොට කම්ප්ලීට් ඩිසයින් එකක් නෙමෙයි. දැන් මෙන්න අපි ඉගෙන ගත්ත කමාන්ඩ් ගන්නවා ස්ටයිල් solid color කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඉගෙන ගත්තා මොනවද blending mode. මේ blending mode වලින් අපිට වෙනස් කරන්න පුළුවන්. මේකේ තියෙන blending mode මම ඉස්සරහට මාතෘකාවක් තියෙනවා. දැන් පේනවාට blending mode වෙනස් කරන්න පුළුවන්. multiply මේ වෙනස් වෙනවා වලට පේනවානේ. එකේ
අවස්ථාවන් තියෙනවා. ඒක දාන්න පුළුවන්. මෙන්න මේකත් හොඳයි නේද? color dodge. බලන්න color dodge කියන අවස්ථාව තුළ image එක යටින් image එකක් පේනවා. අපිට පොඩි ගතියක් ආවේ එතන මැච් වෙලා. ඔය විදිහට අපිට උන්නම් පේන්නේ නැහැ. හැබැයි පොඩි අපි දෙයකට ආවා. එහෙනම් අපි layer mask ඉගෙන ගත්ත අද දවසේ. ආපස්සට ගියොත් එimhe layer mask අපි selection tool magic pen tool එක ඔන්න වැඩ කරන ගමන් තමයි අපි ඉගෙන ගත්තේ. magic pen tool එක, eraser tool එක නේද? එතකොට අපි ඔන්න tools ගණනාවක් ඉගෙන ගත්තා අද දවසේ. ඔයාලට මෙන්න මේ ටික වැඩක් කරන්න ඇති. ඔය මම මේ සති දෙකට කියලා දුන්න දේවල් වලින් වැඩක් කරන්න පුළුවන්. ඕනනම් මම ඉන්ටර්නෙට් එකේ ගිහලා බැලුවොත් එහෙම ඩිසයින් අපි පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකට පැත්තට යමු පොඩ්ඩක්. මම ෂෙයා කරන්න ඉන්ටර්නෙට්. ඉන්ටර්නෙට් එකේ ගිහලා අපි බැලුවොත් එහෙම ඔයාලට ගහන්න අපි SB post කියලා ගමු. SB post template තියෙනවා. design image වල. SB post කියලා ගමු. download කරන්න. ඔයාලා බැලුවොත් එහෙම මේ වගේ ඩිසයින් ගත්තාම අපි මේවා හදලා තියෙන්නේ ඇත්තටම මේ කලර් ෂේඩින් එක දාලා බ්‍රෂ් කරලා ඒ දේවල් කරලා. එතකොට ඩිසයින් ගත්තොත් එහෙම Photoshop design SB post Photoshop design මෙන්න මේවා ගත්තාම මේ වගේ පාවිච්චි කරලා දෙනවා. මෙන්න මේ වයිදී